Hello guys, welcome back to my channel. අද අපි කතා කරන්න යන්නේ had to කියන්නේ කරන්න සිද්ධ වෙලා තිබුණා කියන අදහස. ඒ කියන්නේ modal verbs වල had to කියලා අපි දෙවනුව modal verbs දාලා කතෘට පස්සේ අපි යම්කිසි වාක්‍යයක් ලියනවා නම් කරන්න සිද්ධ වෙලා තිබුණා කියන අදහස තමයි had to කියන්නේ. අපි කලින් කතා කරා have to has to කරන්න සිද්ධ වෙලා තියෙනවා වර්තමාන කාලේ. right මේ වගේම මේ had to කියන එකේ අනාගත කාලය තමයි will have to. අපි ඒක ඉදිරි පාඩම් වලදී කතා කරනවා. බලන්න ඉස්සරහට had to කරන්න සිද්ධ වෙලා තිබුණා. මොකද්ද මේක ස්ට්‍රක්චර් එක? subject, modal verbs, verb infinitive, object rest. මේක මම කිහිපතාවම ඔයාලට පැහැදිලි කරා කලින් වීඩියෝස් වලදී මගේ modal verbs පාඩම පටන් ගන්නකොට. බලමු අපි මේකෙදි ස්පෙෂල් පොයින්ට් එකක් තියෙනවා. ඒ ටික මට මතක් කරන්න ඕනේ. දැන් අපි කලින් වීඩියෝ එකේදී have to has to කියන එකේදී ඒක වචන කර්තෘට අපි has to දැම්මා, බහුවචන කර්තෘ සමග have to දැම්මා. මේකෙදී had to කියන එක බහුවචන කර්තෘ සහ ඒක වචන කර්තෘ හැම කෙනා එක්කම අපි had to දාන්නේ. he, she, it, කමල්, I, we, you, they වගේ මේ හැම කර්තෘ කෙනෙක් එක්කම අපි had to දාන්නේ. එතකොට මේකෙදී අපි ප්‍රශ්නය අහනකොට ප්‍රශ්න පදවලට යනකොට positive question, negative questions කියන තුන් ආකාරයට යනකොට did සහ didn't තමයි අපි use කරන්නේ. did සහ didn't කියන ප්‍රශ්නය අහනකොට did යොදා ගන්නවා. negative වලදී did not යොදා ගන්නවා. කියන්නේ නැත යන අර්ථයේදී යොදා ගන්නවා. ඔයාලට මේක පැහැදිලි වෙයි ඉස්සරහට අපි සාකච්ඡා කරනකොට මේකේ වාක්‍ය ටික. right අපි බලමු මේකේ වාක්‍ය සැදිලා තියෙන ආකාරය. positive question, negative question. ඇත යන අර්ථයේ ප්‍රශ්නේ, නැත යන අර්ථයේ ප්‍රශ්නේ. පළවෙනි එක තමයි I had to work. මට වැඩ කරන්න සිද්ධ වෙලා තිබුණා. I had to work. බලන්න ස්ට්‍රක්චර් එක ලස්සනට යෙදিলা තියෙනවා. subject, helping verb, verb infinitive, object rest කියන එකට තමයි මේක හැදිලා තියෙන්නේ. ඒ කියන්නේ මොඩල් එක මැදට දාලා මුලින්ම කර්තෘ යොදලා ඊළඟට verb එක ක්‍රියාපද යොදනවා. right ඊළඟට positive question එක කොහොමද දෙන්නේ? did I have to work? මට වැඩ කරන්න සිද්ධ වෙලා තිබුණද? negative නැත යන අර්ථය I didn't have to work. මට වැඩ කරන්න සිදු වෙලා තිබුණේ නැහැ. negative question didn't I have to work? මට වැඩ කරන්න සිදු වෙලා තිබුණේ නැද්ද? මේකෙදි තව ස්පෙෂල් පොයින්ට් එකක් තමයි I had to work කියන එකේදී had තමයි මුලදී අපි පාවිච්චි කරන්නේ. දෙවනුව අපි ප්‍රශ්නවාචී පදේ හදනකොට did I have to වෙනවා. had එක have to කියලා හැම එකේදීම දෙනවා. ඒ කියන්නේ positive question, negative question වලදී ඒ තුනේහිදීම have to කියලා තමයි එන්නේ. had එක have to වෙනවා. ඊට අමතරව did එක යෙදෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නවාචී පදේ හැදෙනකොට did එක යෙදෙනවා. ඊට පස්සේ negative නැත යන අර්ථයෙන් හදනකොට did not එක යෙදෙනවා. මම අර කලින් මතක් කළානේ. බලන්න මේකේ තියෙන්නේ මේ zigzag method එක. zigzag මුලට කර්තෘ යෙදෙනවා, did not යෙදෙනවා, ඒ වගේ යෙදෙන්නේ. right ඊළඟට බලමු they had to work. ඔවුන්ට වැඩ කරන්න සිදු වෙලා තිබුණා. they had to work. ඔවුන්ට වැඩ කරන්න සිදු වෙලා තිබුණා. did they have to work? ඔවුන්ට වැඩ කරන්න සිදු වෙලා තිබුණාද? they didn't have to work. ඔවුන්ට වැඩ කරන්න සිදු වෙලා තිබුණේ නැහැ. didn't they have to work? ඔවුන්ට වැඩ කරන්න සිදු වෙලා තිබුණේ නැද්ද? බලමු අපි තව උදාහරණයක්. he had to study. ඔහුට පාඩම් කරන්න සිදු වෙලා තිබුණා. did he have to study? ඔහුට පාඩම් කරන්න සිදු වෙලා තිබුණාද? he didn't have to study. ඔහුට පාඩම් කරන්න සිදු වෙලා තිබුණේ නැහැ. didn't he have to study? ඔහුට පාඩම් කරන්න සිදු වෙලා තිබුණේ නැද්ද? බලන්න මේකේ positive question, negative question. ඇත යන අර්ථයේ ප්‍රශ්නය, නැත යන අර්ථයේ ප්‍රශ්නය. ඔය වගේ තමයි එන්නේ. subject, modal verbs, verb infinitive, object rest. අන්නේ සූත්‍රයේ එහෙම නැත්තම් ස්ට්‍රක්චර් එක තමයි අපි පාවිච්චි කරන්නේ මේ විදිහට වාක්‍ය හදන්න. right අනිවාර්යෙන් මේ මගේ channel එකේ subscribe කරලා ඔයාලා bell icon එක click කරලා all දාගෙන තියාගන්න. ඔයාලට එතකොට අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන්ම පැහැදිලිව ඔයාලට මේකෙන් බලන්න පුළුවන් විදිහට තමයි මම හදලා තින්නේ. right අපි බලමු තව උදාහරණයක්. මේකෙදි වෙන්නේ අර විදිහට තමයි she had to. මේ බලන්න මම කර්තෘ ඒක වචන බහුවචන වශයෙන් ආකාර දෙකෙන්ම ගත්තා. ඔයාලා මේක මේ කලින් රිවයින් කරලා බලන්න මේ වීඩියෝ එක නිතර. එතකොට ඔයාලට මේක පැහැදිලි වෙනවා කොහොමද මේක ලියන්නේ කියලා. මේ ස්ට්‍රක්චර් එකට තමයි ලියලා තියෙන්නේ.
අර මුලින්ම මං ස්ලයිඩ් එකේ දැම්ම ස්ට්‍රක්චර් එක. ඒ ස්ට්‍රක්චර් එක තමයි මේ වාක්‍ය ලියලා තියෙන්නේ. ඇයට උයන්න සිද්ධ වෙලා තිබුණා. දැන් මේ සිංහල වාක්‍ය ඇයට උයන්න සිද්ධ වෙලා තිබුණා. මේකෙදි අපි බලන්න ඕනේ මුලින්ම ක්‍රියාව කරන්නා කවුද? ඇයනේ. ඇය නම් she දැම්මා. හරිද? සිදු වෙලා තිබුණා. ලා තිබුණා. සිදු වෙලා තිබුණා. ලා තිබුණා නම් අනිවාර්යෙන් ඔලුවට එන මේ ලා තිබුණා කියනකොට අපි had to දාන්නේ. දෙවෙනුවට had to දැම්මා. ඇයි මොඩල් verb එක තමයි had to. ඊට පස්සේ මේකේ තියෙන verb එක අපි ක්‍රියාපදේ මොකක්ද කියලා අඳුන ගන්න ඕනේ. උයන්න. උයනවා. උයනවා කියන එක තනි වචනයක් විදිහට අරගෙන ඒකට අපි දානවා cook කියලා. right. ඊට පස්සේ ඇයට උයන්න සිදු වෙලා තිබුණා. she had to cook. did she have to cook? ඇයට උයන්න සිදු වෙලා තිබුණාද? she didn't have to cook. ඇයට උයන්න සිදු වෙලා තිබුණේ නැහැ. didn't she have to cook? ඇයට උයන්න සිදු වෙලා තිබුණේ නැද්ද? right. මේ විදිහට තමයි අපේ වාක්‍ය ටික සහ උදාහරණ ටික යන්නේ. ඔයාලා අනිවාර්යෙන්ම මේ ටික ප්‍රැක්ටිස් කරන්න බලලා වීඩියෝ එක. හොඳට මම ඉස්සරහට තව වීඩියෝස් ලොකු සීරීස් එකක් ගේනවා. අනිවාර්යෙන්ම බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න, සබ්ස්ක්‍රයිබ් කරලා. ඔයාලට එහෙනම් ජය වේවා.